ඔයා මොකක් හරි දෙයකට ආසයි නම් වායි කැමති දෙයින් ඉස්සරහට කැමති නම් කවුරුත් කියන දේවල් හින්දා වා කැමති දේවල් කවදාවත් නතර කරන්න එපා. මොකද ඒකට හේතුව හොඳ උදාහරණයක් විතර මාව ගත්තොත් එහෙම මං YouTube පටන් ගද්දී මට ගුරුවරු මගෙන් ඇහුවා මොකද්ද ඔයා කරන වැඩේ තේරුම ගෙදරින් ඇහුවා මොකද්ද මේ කරන්නේ ඉතින් මේක කළා කාටද හරියන්නේ ඔය ගොඩක් දේවල් ගොඩක් යාළුවෝ පවා මට විහිළු කරලා තියෙනවා මොකද්ද ඔය කරන්නේ කියලා. ඉතින් ඔයා මොකක් හරි දෙයකට කැමති නම් ඔයා මොකක් හරි දෙයකට ආසයි නම් ඔයා ඒ දෙයින් ඉස්සරහින් ආසාවෙන් ඉන්න කෙනෙක් නම් කවදාවත් කවුරුත් කියන දේවල් ඉඳලා ඒ දේ අතරින් එපා. මොකද මාත් ඒ දේවල් ඒ දවස්වල අතහැරියා නම් මට කට්ටිය hina වෙද්දී අද මම මේතන ඉන්නේ නැහැ. ඉතින් මගේ YouTube channel main channel එක subscribers ලක්ෂ 4ක් පාස් කරලා ඉන්නවා. vlog channel එක දැන් ලක්ෂ 2කට ආසන්නව ඉන්නවා. ඉතින් අවුරුදු 5ක් විතර කාලයකින් මට පුළුවන් වුණා මගේ මං හිතන විදිහට යම්කිසි මට සතුටු වෙන්න පුළුවන්. මාව සතුටු කරගන්න පුළුවන් achievement එකකට යන්න. ඉතින් පළවෙනි subscribers 1000 ගන්න අවුරුදු එකමාරකට වැඩියෙන් ගියා. ඉතින් මං වාට කියන්නේ ඔයා මොකක් හරි දෙයකට ආසාවෙන් ඉන්නවා නම් ඔයා ඒ දේ follow කරොත් වාට දවසක හරියයි කියලා වාට හිතනවා නම් කවුරුත් කියන දේවල් ඉන්නේ ඉතින් අතරින් එපා. ඔයාගේ හීනෙට යන්න ඔයා ටාගට් එකක් තියන් වැඩ කරන්න. එතකොට වාට පුළුවන් ඔයාගේ හීනය වාටම හැබෑ කරගන්න.